හැමෝටම අයිබෝවන්. අපේ ක්‍රිප්ටෝ ට්‍රේඩිං ටෙක්නිකල් ඇනලයිස් පාඩම් මාලාවේ හාමොනික් ට්‍රේඩිං ටියුටෝරියල් එකත් එක්ක තමයි ඔය කට්ටිය එකතු වෙලා ඉන්නේ. අපි මුලින්ම බලමු හාමොනික් ට්‍රේඩිං කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ දෙවෙනියට ෆිබොනාචි ඇනලයිස් ගැන කතා කරමු. පළවෙනියටම අපි කතා කරන හාමොනික් ඇනලයිස් කියන එකේ හැඳින්වීම ඉතින් කතා කරනවා. හාමොනික් ඇනලයිස් කියන්නේ මොකක්ද? හාමොනික් ඇනලයිස් කොහොමද මාකට් එකට යූස් කරන්නේ කොහොමද? ඒ දේවල් තමයි පළවෙනි කොටසෙන් කතා කරන්නේ. අපි ඉස්සරහට එනම් කතා කරගෙන යන් ඉගෙන. මුලින්ම අපි කතා කරොත් හාමොනික් ට්‍රේඩිං වල මූල ධර්මය කියන්නේ ප්‍රින්සිපල්ස්. ඒ කියන්නේ කොහොමද මේක ස්ටෙප් බයි ස්ටෙප් හැදිලා තියෙන්නේ මොනාගෙන්ද, ඒ විදිහට බලමු අපි කතා කරලා. අපිට පළවෙනියටම කතා කරන්න තියෙන වැදගත්ම දේ තමයි හාමොනික් ට්‍රේඩිං වල ෆිබොනාචි රේෂියෝ එක කියන්නේ. ෆිබොනාචි රේෂියෝ මත තමයි හාමොනික් පැටර්න් කියන ඒවා හැදිලා තියෙන්නේ. එතකොට අපි ට්‍රේඩ් කරන්න පාවිච්චි කරන්නේ හාමොනික් පැටර්න්. ඒවා හැදිලා තියෙන්නේ ෆිබොනාචි රේෂියෝ වලට. දෙවෙනියට අපි හාමොනික් පැටර්න් කියලා මෙතන තියෙනවා. හාමොනික් පැටර්න් වර්ග තියෙනවා. එතකොට ඒවා වර්ග කරලා ගත්තොත් එහෙම ගාර්ලි පැටර්න්, බටර්ෆ්ලයි පැටර්න්, බැට් පැටර්න්, කාබ් පැටර්න්, සයිවර් පැටර්න්, ෂාක් පැටර්න් කියලා පැටර්න් වර්ග මෙතන තියෙන ටිකට අමතරව තව 3ක් විතර අපි ඒවා ගැන ගැඹුරින් කතා කරනවා. ඊට පස්සේ තුන්වෙනියට කතා කරන්නේ ස්ට්‍රක්චර් එක ගැන. ඒ ගැන කතා කරනකොටත් ෆිබොනාචි කියන ඒවල් මත පදනම්ම හරියටම අපි දැන් ට්‍රේඩ් කරනකොට ස්ට්‍රක්චර් එක ඒ විදිහටම තියෙන්න ඕනේ. ඒ රේෂියෝ එක අපි මේවා ඒ කියන්නේ අඳිනකොට පෙන්වන්නම් කොහොමද ඇඳින්නේ කියලා. මෙතන පොඩි හැඳින්වීමක් විතරයි තියෙන්නේ. ඊට පස්සේ පැටර්න් එක අපි ගන්නකොට අපි පැටර්න් එකක් නෝමලි පැටර්න් යූස් කරද්දී අපි පැටර්න් එකේ ලෙවල් ටික විතරයි මාක් කරගන්නේ. ඒ වුණාට මෙතන ඉඳන් අපිට ෆිබොනාචි ලෙවල් එක සෝන් එකක් තියෙනවා. ඒ සෝන් එක තමයි වැදගත්ම කී ඒරියා එකක් වෙන්නේ. මාකට් එක එතනින් හැරෙනවද කියලා බලන්න තමයි. ඒ කියන්නේ සපෝට් එකක් හරි රෙසිස්ටන්ට් එකක් හරි විදිහට වැඩ කරනවද බලන එක තමයි විශේෂම. ඊට පස්සේ වැලිඩේෂන් කියන්නේ පැටර්න් එකක් වැලිඩේෂන් කියන්නේ අර මං කතා කරපු සෝන් එකට ඇවිල්ලා මාකට් එක එතනින් හැරෙනවද කියලා අපිට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. ඒවට තමයි ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරනවද කියලා බලලා කැන්ඩල්ස්ටික් පැටර්න් මෙතන කියලා තියෙන වොලියුම් ඇනලයිස් ඊට පස්සේ ඔසිලේටර් ඒ වගේ ඒවා යූස් කරලා අපිට අරක තහවුරු කරගන්න පුළුවන්. ඒකට තමයි වැලිඩේෂන් එකක් කියලා කියන්නේ. ඊට පස්සේ රිස්ක් මැනේජ්මන්ට් එකක් කියන්නේ රිස්ක් මැනේජ්මන්ට් එකක් අනිවාර්යයෙන්ම ඕනි ට්‍රේඩ් කරද්දී. රිස්ක් මැනේජ්මන්ට් එකක් නැත්නම් ලොස් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒවා ගැන අපි ගැඹුරින් ඉස්සරහට කතා කරනවා. ඊට පස්සේ පැටර්න් එකක් ෆේල් වෙන්න පුළුවන් ප්‍රධාන අවස්ථා 3ක් විතර තියෙනවා. අපි ඒ තුන වෙනම කතා කරනවා. ඊට අමතරව ෆේල් වෙන්න පුළුවන් අවස්ථා අඳුර ගන්න පුළුවන් අපි අර කලින් කිව්ව ටෙක්නිකල් ඇනලයිස් වලදී මූලික බේසික් ඒවා එක යූස් කරනකොට ඒ වගේන් අඳුර ගන්නත් පුළුවන්. ඒ කියන්නේ RSI ඒ වගේ දේවල් එක්ක මේ හාමොනික් ට්‍රේඩිං වලදී වැදගත් තැනක් ගන්නවා RSI කියන එක. ඒක ඉස්සරහට ඔය කට්ටියට කතා කරගෙන යනකොට තේරෙයි. ඊට පස්සේ තියෙනවා 8 වෙනියට
සයිකොලොජිකල් ඩිසිප්ලින් කියලා. එතකොට සයිකොලොජිකල් ඩිසිප්ලින් කියන එක අනිවාර්යයෙන්ම ට්‍රේඩ් කරද්දී අනිවාර්යයෙන්ම තියෙනවා. විනයක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒක තමයි අන්තිම කාරණේ විදියට ගන්න. ඊට පස්සේ අපි කතා කරන්න මේකට මූලික වෙලා තියෙන්නේ මොනවාද? හාමොනික් ට්‍රේඩින් හැදෙන්න මූලික වෙලා තියෙන්නේ මොනවාද වගේම මේ මූලික වුණ අය ගැන විස්තර ටිකක් තියෙනවා. ඒකට අපි විශේෂයෙන් කාලය වෙන් කරන්න ඕනේ නැහැ. ඔය කට්ටියට මේ වීඩියෝ එක දාලා තියෙනවා. වීඩියෝ එක බලලා ඔය කට්ටියට මේක කියවලා මේවා තව පොත් කියවනවා නම් ඔය කට්ටිය ඒ පොත් මේකේ තියෙනවා නමුත් එක්ක පොත් එහෙම ෆලෝ කරන්න. මෙන්න මේවා පාදක වෙලා තමයි හාමොනික් හැදිලා තියෙන්නේ. මෙන්න මේ කට්ටිය ලියපු පොත් එහෙම. ඒකේ විශේෂම තැනක් ගන්නේ මෙන්න මේ එලියට් වේව්. එලියට් වේව් තමයි මූලිකම. ඒ කියන්නේ එලියට් වේව්ත් හාමොනික් ට්‍රේඩින් හැදෙන්න පාදක වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. හොඳයි, එහෙනම් මේ පොඩි වීඩියෝ එකෙන් අපි කතා කරේ හාමොනික් කියන එකේ සරල හැඳින්වීම.